හීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න. Hello lamai, welcome back to my YouTube channel. අද යමු මාත් එක්ක සෝලෝ ඩේට් එකක්. මම vlog එකක් record කරනවා කියලා හිතාගෙනම නෙමෙයි ගියේ. මොකද මට වැඩ කරගන්න ගියාම vlogs record කරන්න අමතක වෙනවා. හැබැයි මම කරපු ටිකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කියලා හිතුවා. මේ තියෙන ළමයි මගේ ස්කූල් එක. කාලෙකට පස්සේ ස්කෝලේ පැත්තට ආවේ. මං ගියේ ඇන්තනිස් කොන්වර්ට් කැන්ඩි වල කැන්ඩි නෙමෙයි කටුගස්තොට. ඊට ඉස්සරහා තියෙනවා බේකරි ෂොප් එකක්. මට උදේ මාරම බඩගින්නක් තිබ්බා. ඉතින් මං ඒකෙන් ෂෝටිට්ස් අරගෙන කෑවා. කාලා තමයි ඉතුරු වැඩ ටික කරගන්න ගියේ. ෂෝටිට්ස් නෙමෙයි මේක බර්ගර් බන් එකක්. මට තනියම පාරේ යනකොට රෙකෝඩ් කරන්න ලැජ්ජයි ළමයි. මුලින්ම මම ආවා තිලක වර්ධනෙකට. දවස් 2කට විතර කලින් මම ඇවිල්ලා ෆිට් ඔන් කරලා බැලුවා ඇඳුම් වගේක්. මට එදා ඒ ටික ගන්න මූඩ් එකක් තිබුණේ නැහැ. ඉතින් මං අද ඇවිල්ලා ඒ ටිකට දඩයක් දාගත්තා. ගොඩාක්ම මම ගත්තේ අර බැගී ටී-ෂර්ට්ස්. මොකද මට මේ ජිම් එකට යනකොට ඕන වෙන නිසා. ඒ හැරෙන්න මම අනමනම් ක්‍රොප් ටොප්ස් එහෙම ගත්තේ නැහැ. මගේ බිස්නස් නම්බර් එකට ගොඩාක් අය මෙසේජ් කරලා අහන දෙයක් තමයි මම ඇඳුම් ගන්නේ කොහෙන්ද කියලා. මම ගොඩක්ම ඇඳුම් ගන්නේ ෆැෂන් ඒජ් එකකින්. ඒකේ තමයි මට හරියන ඒවා තියෙන්නේ. ක්‍රොප් ටොප්ස් අනම්මන. මේ වගේ ලොකු ලොකු ඒවා ගන්නවත් එන්නේ ශ්‍රියානි හරි තිලක වර්ධනෙකට හරි. මේ ඔක්කොම ඉතින් ලොකුයි. ඒත් කමක් නැහැ මම ගත්තා. ඒ ටිකත් අරගෙන මම දැන් යනවා ලොකුම ලොකු වැඩකට. මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ දරුණු වැඩක් කරන්නේ. අපේ අම්මියෙන් මං හොඳටම බැනුම් ඇහුවා ආයෙ මේ වගේ දේවල් කරන්න එපා කියලා. මං ආවා ජුවලරි ෂොප් එකට. එකක් මට මගේ බර්ත්ඩේ එකට මටම gift එකක් දෙන්න ඕන වුණා. සහ අම්මිගේ බර්ත්ඩේ එක පහුවෙච්ච නිසා මට යාරත් gift එකක් ගන්න ඕන වුණා. ඉඳගෙන ඉන්නවා. ඉතින් මට ඕන ඉයරින්ග්ස් දෙක තිබ්බේ නෑ. ඒ නිසා මං අම්මිට පොඩි gift එකක් අරගෙන එතනින් ආවා. ලාලිතකින් තමයි ගත්තේ. මම මෙන්න මේ ඉයරින්ග්ස් දෙක තමයි අම්මිට ගත්තේ. ඒක අර ලස්සනයි. ඒ වගේම දෙකක් අපේ ගෙදර තිබුණා. ඒක මගේ අතින් මිසින් වෙලා. ඉතින් මම ඒ නිසා ඒ හා සමානවම දෙකක් අපව ගත්තා. අද පොය මම ටවුන් එකේ තියෙන ඕපන් කරලා තිබ්බ ජුවලරි ෂොප් ඔක්කොටම වගේ ගියා. මට රෙකෝඩ් කරගන්න අමතක වුණා. මං හදිසි ගියේ. දවල් වෙලා නිසා රස්නේ මට කම්මැලි ඔක්කොම. මං ඊට පස්සේ ආවා. ඔක්කොම වැටිකි වුණාට පස්සේ මං ආවා කන්න. මං කැෆේ නුවරකට තමයි ආවේ. ඒක පොඩක් අලුත් කළාද මන්දා. මම මෙන්න මේ වගේ ඒරියා එකකට කලින් ගිහින් තිබ්බේ නැහැ. මට මේම තනියම හරි යාළුවෙක් එක්ක හරි කැෆේ එකට ගිහින් කද්දී අපේ අක්කියව මතක් වෙනවා. මොකද එයා ඉස්සර කියන්නේ මට තේරෙන්නේ නැති කාලේ කියන්නේ මම පොඩි කාලේ මාව තියෙන කැන්ඩි වල තියෙන හැම කැෆේ එකකටම එක්කගෙන යනවා. එක්කගෙන ගිහලා මං ඒ දවස්වල කන්නෙත් නෑ සමහරක් දේවල්. එයාමට කියනවා කන්න බැයි නම් ඉතුරු කරන්න කමක් නෑ කියලා. ඔක්කොම වගේ මම ඒ කියන්නේ එයාගෙන් තමයි මම තනියම ඇවිදින කරන්න හුරු වුණේ. එයා මාව හැම තැනම එක්කන් ගිහලා හැම තැනම අඳුනලා පෙන්නලා කරලා තියෙනවා. දැන් මේ vlog එක බලලා ඉන්නේ. බැලුවා මොකක් කියයිද දන්නේ නැහැ. මම ඕඩර් කරා මයිලෝ ෂේක් එකකුයි කක්ද මට මේකේ නම මතක නෑ. ඩබල් චිකන් චීස් පාස්තා හරි මොකක් හරි එකක්. ඒකයි මේක හොඳට තිබ්බා. ෂේක් එක කරන සීනි චුට්ටක් තිබ්බනම් මරු. කැෆේ නුවර එකේ සමහරක්
කෑම මාරම රසයි. සමහර කියනවා මෙලෝ රහක් නැහැ. ඇත්ත කියන්න බෑයි. මේකේ කොහමයි නයි මිරිස් මොකක් හරි නයි මිරිස් සීන් එකකුත් තිබ්බා ළමයි. හරිද? මට මගක් කනකොට තමයි නයි මිරිස් අපුනේ. මට නම් මතක නෑ නයි මිරිස් මොකක් හරි එකක්. රහයි. ඇත්තම රහයි. කොහමරි මම දැන් කාලා මෙතනින් පස්සේ මට වැඩක් තිබුණේ නැහැ. මම දැන් මේ කාගෙන යන්නේ. අපේ අම්මේ මේ වෙනකොටත් මට කෝස් 3ක් විතර අරන් කීයට දෙන්නේ එන්න පරක්කු නැති කියලා අහා හිටියේ. මම කාලා යනකොට උගලන්ට පේනවද දන්නේ අන්න අර ඈත පෙරහැරක් තිබ්බා මාලිගාවේ. ඒ නිසා පොඩ ට්‍රැෆික් තිබ්බා. මම ඉතින් පයින් ගිහිලා ටුක් එකක් දාගෙන ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ ආසම වැඩකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මං අම්මිට ඉයරින්ග්ස් දෙක දෙන එක මේ රෙකෝඩ් කරා. හැබැයි මං ඒක මේ ඇඩ් කරලා නැහැ. මං ගැලරි එකකින් ඩිලීට් කරලා. ඔය වගේ වැඩ වෙනවා. වොෂ් එකක් දාගෙන අපි දැන් යනවා. ඔගොල්ලෝ දන්නවා වගේ දේවාලයේ පූජාවට. මගේ vlogs නිතරම බලන කෙනෙක් නම් දන්නවා කාලිමැරින් ඉක්කොහෙලත් එක්ක මට තියෙන බැඳීම. ඉතින් ඒකේ මේ දවස්වල ලොකු පූජාවක් යනවා. ගොඩාක් දෙනෙක් මට මැසේජ් දාලා අහනවා ඔය කෝවිල කොහෙද අක්කේ තියෙන්නේ කියලා. කැන්ඩි ඉන්න කෙනෙක්ට නම් කෝවිල හොයාගන්න ලේසි. මොකද කෝවිල තියෙන්නේ දිගන අලුත් අතපාරේ. තව කෙනෙක්ට ඉතින් හොයාගන්න ලේසි. ඉතින් දෙසැම්බර් 4 වෙනිදා වගේ වෙනකම් මෙන්න මේ විදිහට විශේෂ පූජාවල් ගොඩාක් තියෙනවා. එන්න පුළුවන් කෙනෙක් නම් එක දවසක් හරි ඇවිත් කාලිමෑණියම වැඳලා යන්න. ඒක වඩා ලොකු ආශිර්වාදයක් වේවි. ඉස්සර මටත් තිබ්බ දෙවිවරු අදහන්නේ නැහැ, දෙවිවරු විශ්වාස කරන්නේ නැහැ. එහෙම මතයක් මට මේකට පව් සිද්ධ වෙයිද දන්නේ. ඒත් ඒ මතේ ගොඩක් අයට තියෙනවනේ. ඒ වුණාට පස්සේ මම කලින් ලක්සරත් කියලා තියෙනවා මම විශ්වාස කරලා ඉල්ලපු හැමදේම වගේ මට ඇත්තටම හම්බුණා. ඒ නිසා අදටත් මම ස්තුතිවන්ත වෙනවා කාලිමෑණියන්ට. මම ඉල්ලපු දේවල් මට ඕනටත් අඩා දුන්නට 100,000 වරක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඕගොල්ලෝගේ හිතේ තියෙන ප්‍රශ්න කියන්න හරි ඕගොල්ලන්ට ඕන මොනවා හරි ඉල්ලගන්න හරි අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මෙහෙ වෙන්න ඕනේ කොයි හරි දේවාලයකට ගිහිල්ලා වැඳලා විශ්වාසය දෙන්න. එතකොට අරත් ඒ දේවල් ඒ විදිහටම ලැබෙවි. හරි ඉතින් අදට මගේ වැඩ උනේ ඔහොම තමයි. vlog එක මෙතනින් end කරනවා. මොකද මට clips අඩුයි. ඒ නිසා අලුත් vlog එකක් කරාිනක ඊළඟ vlog එක ගොඩක් ස්පෙෂල්. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න. එහෙනම් එතන ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම් අදට. bye bye.